ගෞතම ස්වාමීන් වහන්සේට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ මොකද කාලීන ධර්ම දේශනයක් අපි වෙනුවෙන් පවත්වපු එක ගැන. මේ වගේ කාලෝචිත බණක් මේක මේ බාල තරුණ මහලු ඒ හැම දිනාටම කාලෝචිතයි හැම දිනාටම තේරුම් ගන්න පහසුයි. ඒතර අපි ඉගෙනගත්ත පුංචි දෙයක් වුණත් ඒ දේ ඉතාම පැහැදිලිව අපේ සිත් සතන් වලට කාවැදුණා. බුදු සමිඳේ ජිලෝවග බුදු සමිඳේ තාක්ෂණයේ දිනු වෙලා තියෙන කාලෙක ඒ භාවිතා කරමින් ඔබ වහන්සේ දේශනා කරපු බණ මගේ හිතට ඉතාම තදින් කාවැදුණා. මම කවදාවත් මේ වගේ බණක් අහලා තිබුණේ නැහැ. අවබෝධයටපත් වෙන්න ඇති කියලා අපි හිතන්න පුළුවන්. බලමු අපි වීඩියෝ දර්ශන ඒ සඳහා තිබෙනවා. දැන් බලන්න ඔබට පේන මේ පුංචි දැරිය ක්‍රමක්‍රමයෙන් තමන් ලබාපු ඒ ආයුෂ ගෙවන හැටි, ජීවිතය අනිත්‍ය ස්වභාවයට පත් වෙන හැටි, එහෙම නැත්නම් ඒ ජීවිතය විකාශනය වෙන හැටි. ධර්ම දේශනාව ගැන කියනවා නම් දැන් මටත් වයස අවුරුදු 60ක් පමණ වෙනවා. මේ කාලය තුල මා අහලා තියෙන බණ වලින් ඊටාම කාලෝචිත සහ ප්‍රායෝගික ඒ දෙකම කියන එක අයිති වෙනවා. දැන් සමහර කට්ටිය වැඩි වෙනවා ඉංග්‍රීසිය දැනුම වැඩි වෙනවා. ඉංග්‍රීසියෙන් කතා කරනවා නේද? යා තමයි පෞල් උපදේශකයෝ බාටපත් වෙනවා. බීපු මිනිස්සු පෞල් ප්‍රශ්න කතා කරනවා. පුදුමාකාර දේවල්. එයාට පුළුවන් ඕන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. දේශපාලනය ගත්තොත් දේශපාලනය ඉහළටම දන්නවා. නේද? දේශපාලනය ගත්තාම රටේ ආර්ථිකය ගැන ගෝලීය ආර්ථිකය පිළිබඳව කතා කරන්න පුදුම දැනුමක් තියෙනවා. හැම දෙයක් පිළිබඳව දේශපාලනය පිළිබඳවද හැම දෙයක් ගැන කතා කරන්න පුදුම දැනුමක් තියෙනවා. ඒක ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාව කියන්නේ ඒක නෙමෙයි. ධර්මදේශනේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකම්ම ගොඩක් කාලයක් ගියත් අපිට පොඩිම වෙලාවකවත් හිතුන්නේ නැහැ අයියෝ මේ බණ ඉවර වෙන්නේ කීයටද කියලා. ඒ තරම්ම ආකර්ෂණීය විදිහට ඒ ධර්මදේශනේ ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ. අපිට ලේසියෙන් පින්දහම් කරගන්නේ කොහොමද කියන එක ගැන මේ ස්වාමීන් වහන්සේ කියපු බණ පද ඊටාම තදින් මේ මගේ හිතට කාවැදුණා. දැන් ඔබේ ජීවිතේ ඔබම හිතන්නකෝ තමන්ගේ ස්වයං පුරුෂයාට, තමන්ගේ බිරිඳට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ හිතවතුන්ට, තමන්ගේ අසල්වැසියන්ට තමන් ක්‍රෝධ කරන්න ගියොත් එහෙම තමන්ට එන ආවේගය වැඩි නේද? සමහර විටක ඒ ආවේගයත් එක්ක තව කෙනෙක්ට බැන්නට පස්සේ මේ බැනුම් අහන එක්කලා මේවා ගණන් ගන්නවත් නැහැ. තාක්ෂණය යොදා ගනිමින් ඒ නූතන සමාජයට කියලා දෙන්න පුළුවන් විදිහට ඉතා සරලව මේ දේශනා කරපු බණ ඉතාම කාලෝචිතයි, ඉතාම සුදුසුයි, ඉතාම ප්‍රඥාගෝචරයි. ඒ නිසා ඔබ වහන්සේටත් මහා සිත් සතන් වලින් අපේ නැගෙන ආශිර්වාදයේ ස්තුතිය, ඒ වගේම ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා අපේ හෘදයාංගමවල ආශිර්වාද මේ අවස්ථාවේ පුද කරනවා. ඔබ වහන්සේට බොහෝමත්ම පිං. බුදු සමිඳේ